Hi, good morning everyone. අපි ටෙරමස්ටි ස්කී ලොජ් කියන ඇකමඩේෂන් එක තමයි නැවතුනේ. දැන් උදේ 9 විතර වෙලාව බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි දැන් යන්න හදන්නේ ස්කී කරන්න. අපේ equipments ටික කලින් අරන් තියෙන්නේ. දැන් මේ shuttle service එකක් තියෙනවා. මොකද මෙතන කන්ද උඩ village එකක් වගේ තියෙනවා. ඉතින් තැන් වල අපිට ඇවිදලාම යන්න බෑ. ඒකින්ද ඒගොල්ලෝ shuttle service එකක් දීලා තියෙනවා. ඉතින් shuttle එක යනකම් අපි ඉන්න ඕනේ. ඒක සැරින් සැරට එන්නේ. විනාඩි 15 වගේ. එක දාගෙන මේ අයිටම්ස් දාගෙන තමයි අපි එක ස්කී කරන තැන් වලට යන්න ඕනේ. අපි යන්කෝ ස්කී කරන තැනට ගිහිල්ලා මම පේනනම් කොහොමද අපි ස්කී කරන්නේ කියලා. ඉතින් ෂටල් එක එන්න පොඩි වෙලාවක් යන හින්දා අපි අපේ තරිඳු ගාව තිබ්බා ඩ්‍රෝන් එකක්. ඉතින් ඩ්‍රෝන් එක යවන්න තමයි යන්නේ මේ උදේම පොඩ්ඩක් මවුන්ටන් විව් එක බලන්න. මොකද අපි ඉන්න තැන චුට්ටක් පල්ලෙහා එතනට උඩට හිල් විව් එක මවුන්ටන් විව් එක ලස්සනට පේනවා. ඉතින් උදේ වෙලාවේ ඉතින් අපි ලස්සන ෆුටේජ් එකක් ගත්තා. ඉතින් මම vlog එකේ ඇඩ් කරන්නම් ඒ ෆුටේජ් එකත්. ඉතින් thanks තරිඳු ඩ්‍රෝන් එක ගෙනාවට. ඒ වගේම අපිට පොඩි rough idea එකක් ගන්න පුළුවන් වුණා කොහොමද උඩ තියෙන්නේ tracks කොහොමද තියෙන්නේ ski tracks කොහොමද තියෙන්නේ කොච්චර මිනිස්සු ඉන්නවද වගේ පොඩි idea එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් village shuttle stop එකේ අපි බලාගෙන හිටියා පස්සේ ගෙනකම්. ඉතින් අවල පරිසරයේ ලොකුවට ස්නෝෆෝල් එකක් තිබුණේ නැහැ. මේ වගේ තැනින් තැන තමයි ස්නෝ තියෙන්නේ. මොකද ස්නෝෆෝල් එකක් ළඟදී සිද්ධ වෙලා තිබුණේ නැහැ. මේ තමයි ඉතින් මගේ ස්කී ඉක්විප්මන්ට් එක. ඉතින් අපි හැමෝම අරන් ආවේ. ඔන්න ඉතින් බස් එක ආවා. බස් එකේ පිටිපස්සේ තියෙනවා ස්කී ඉක්විප්මන්ට්ස් දාන්න තැනක්. ඉතින් මේකේ අපිට ස්ටෝර් කරලා අපිට ඇතුළට නගින්න පුළුවන්. අපේ පෝල්ස් විතරයි අපි ඇතුළට අරන් යන්නේ. ඉතින් ඒ වෙනකොටත් කට්ටිය ගොඩක් හිටියා ෂටල් එකේ. ඉතින් ෂටල් සර්විස් එක මේ විලේජ් එක වටේම තියෙනවා ෆ්‍රී ඔෆ් charge. ඕන කෙනෙකුට ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට යූස් කරන්න පුළුවන්. මොකද අපේ ප්‍රයිවට් vehicles ගේන්න බෑ කන්ද උඩට. ඉතින් මෙහෙම යන අතරේ පොඩි පැය භාගයක විතර ගමනක් තියෙනවා. ඉතින් වටේ අපිට දකින්න පුළුවන් උනේ ලස්සනට හිම වැටිච්ච හොටෙල්ස් ඒ වගේම ලස්සන ගස් ඒ වගේ පරිසරයක් තමයි. මොකද ඕස්ට්‍රේලියාවේ ඉන්න අපිට ස්නෝ කියන්නේ එච්චර හැමදාම දකින්න ලැබෙන දසුණක් නෙමෙයි. ඉතින් මේ වගේ තැනකට ගියාම ඒක මාර වෙනස් අත්දැකීමක්. ඉතින් ඔන්න අපි ආවා පීක් පොයින්ට් එකට. මෙතන තමයි ස්කී ඔක්කොම ට්‍රැක්ස් තියෙන්නේ, ලිෆ්ට්ස් තියෙන්නේ. ඉතින් මෙතන බිගිනර්ස් ලගින ඇඩ්වාන්ස් වෙනකම් ඕන ප්‍රෝ ලෙවල් එකේ ස්කී කරන කෙනෙක්ට ස්කී කරන්න පුළුවන් තැනක් තමයි මේක. ඉතින් ඒ වෙනකොටත් සෙනග ගොඩක් හිටියා. Hi guys, ඔන්න මවුන්ට් බුල වලට ඇවිල්ලා තියෙන්නේ. මවුන්ට් බුල වල මවුන්ටන් එක උඩ තමයි මේ තියෙන්නේ. ගොඩාක් කට්ටිය ඉන්නවා. මොකද අද සන්ඩේ එකක් ඉඳලා මේ හරිය තමයි බිගිනර්ස්ලාට. ඒ කියන්නේ ෆස්ට් ටයිම් ස්කී කරන කට්ටිය ගොඩක් ඉන්නේ මෙතන තමයි. ඒගොල්ලෝ ට්‍රේනින්ග්ස් ගන්නවා, ලයිසන්ස් ගන්නවා. ඊට පස්සේ මම එතන ඔයාලට පේනවා ලිෆ්ට් එකක් තියෙනවා උඩ යට යන්න. මෙතන ෆ්‍රී ස්ලෝප් එකක් තියෙනවා. මේ ස්ලෝප් එක තමයි බිගිනර්ස්ලා යූස් කරන ස්ලෝප් එක. මේක ගොඩක් ට්‍රේනින් වෙන කට්ටිය යූස් කරනවා. ඉතින් තව ටිකකින් මම ලෙසන් එකකුත් ගන්නවා. අපි ස්කී අයිටම්ස් ගත්තා. මේ රෙන්ට් කරා. හය කරන්න පුළුවන් කන්ද යටින්. ඔයාලට පේනවා ස්කී සෙට් එක තමයි මේ වගේ හෙල්මට් එකක් ලැබෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මේ වගේ ස්කී කරන අයිටම්ස් පෝල් එකයි මේ ස්කී කරන එකයි ලැබෙනවා. ඒ වගේම අපි ජැකට්ස් ස්නෝ රෙඩි වෙන්න අරන් ඉන්න ඕනේ. හැබැයි මෙතන හිතන තරම් රස්නයක් නැහැ. අවුව ගොඩක් තියෙනවා. ඒකින්ද ජැකට්ස් අඳන් ආපු අපරාධ කියලා හිතනවා. මොකද එච්චර රස්නේ මොකද අනිත් එක ස්කී කරනකොට වෝම් අප් වෙනවා. ඒකින්ද ටිකක් අමාරු වෙනවා. ඉතින් අපේ කට්ටිය try කරනවා ස්කී කරන්න. ඔන්න ඉතින් අපේ තරිඳු ස්කී අයිටම්ස් ටික දාගෙන මුලින්ම ස්කී කරන්න try කරන්න තමයි යන්නේ. මේ ඉන්නේ බිගිනර් සෙෂන් එකේ බිගිනර් ඒරියා එකේ. ඉතින් එයා පොඩ්ඩක් try කරන්න යන්නේ පොඩ්ඩක් යාම යා කියලා යන්න පුළුවන්ද කියලා. පොඩ්ඩක් balance එක ඒ වගේ දේවල් හදා ගන්න ඕනේ. මෙයාගේ ෆස්ට් ඇටෙම්ප්ට් එක එයා මං හිතන්නේ සක්සස්ෆුලි ඒ ටික කරගත්තා. ඉතින් අපේ මේ ළමයා ඉන්නවා ස්කී එකක් තියා සර්ෆින් වත් මුකුත් කරලා නැති ළමයෙක්. ඉතින් ඒ ළමයා ඉසමත් හසිරු සත්යෙන් ඉන්නවා. දැන් ස්කී කරගන්න බැලුවොත් දෙතුන් පාරක්ම වැටුණා. හැබැයි කොහොම හරි try එක දෙන්නේ කොහොම හරි නේද? කෙලින් හිටගෙන මීටර් 5ක් කර යන්න නේ. මොකක්ද ඔයාගේ තියෙන අදහස? ඒක ඇත්තටම දැන් දැක්කහම ආස හිතෙනවා. හැබැයි හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. මේක සෙල්ලම නෙවෙයි. ඒක හොඳ ස්පෝර්ට් එකක්. හැබැයි ඒකට හොඳ ප්‍රැක්ටිස් එකක් ඕනේ. ඒ හින්දා මෙහෙ එනවනම් හොඳ සූදානම් වෙලා ප්‍රැක්ටිස් වෙලා ඉන්න කියලා තමයි මම කියන්නේ. ඊට පස්සේ මෙහෙ තියෙන ලෙසන් එකක් ෆස්ට් ටයිම් ආයෙත් ලෙසන් එකක් ගන්න පුළුවන්. ඉතින්
මං මුලින් බුක් කරලාවෙත් නැහැ තනින් කරනවා කියලා ආවේ වෙනවාට කරගන්න බෑ වැටෙනවා. ඉතින් ඒ හින්දා අනිත් එක තමන්ගේ ආරක්ෂාව බලා ගන්නත් ඕනේ සේෆ්ටි එක. ඒ හින්දා මේ මම ෆස්ට් ටයිම් ලෙසන් එකක් දැන් බුක් කරලා තියෙන්නේ. ඒක මේ ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි ලෙසන් එක අරගෙන බලමු. ඒගොල්ලෝ කිව්වා ලෙසන් එක අරගෙන අපි හොඳට කරොත් තමයි අපිව අර කන්දට යවලා අපිට මේක කරන්න දෙන්නේ. මොකද ඒගොල්ලෝ අපේ සේෆ්ටි එක බලනවා. මේ තියෙන්නේ මොකු මවුන්ටන් එකේ ස්කී ට්‍රැක් එකට එන්ටර් වෙන තැන. ඉතින් ඔයාලට NFC කාඩ් එකක් ලැබෙනවා. ඔයා ටිකට් එක ගත්තාම ඉතින් ඒ NFC කාඩ් එක පොකට් එකේ දාගත්තට පස්සේ ඔටෝ ගේට්ස් ඕපන් වෙනවා. ඉතින් ඔයාලට අර පේන කන්ද උඩටම යන්න පුළුවන්. උඩටම ගිහලා පල්ලෙහාට එන්න පුළුවන්. ඉතින් මම දෙතුන් පාරක් ගියා. මට ලොකුවට වීඩියෝස් රෙකෝඩ් කරන්න බැරි වුණා. ඉතින් කොහොම හරි දවසේ අන්තිමට එද්දී අපිට හිතුණා පොඩි ස්නෝමෑන් කෙනෙක් හදන්න. අපි කවදාවත් මේ එක්ස්පීරියන්ස් එක කරන්නේ නැහැ. ඉතින් අපි කට්ටියම සෙට් එකම එකතු වෙලා ස්නෝමෑන් හදනවා. ඉතින් ඔය අතර ඉතින් මිනිස්සු කැෂුවල් ස්කී ට්‍රයි කරනවා බලන්න පුළුවන් වුණා. ඉතින් එක්ස්පීරියන්ස් ට්‍රයි ගොඩක් ඉන්නවා. ඉතින් යාලට ට්‍රැක්ස් දාලා නැහැ තැන් තැන් වල ඕන තැනක. ඒගොල්ලෝ හැම යනවා. ඉතින් පොඩි බබාලත් ඉන්නවා. අන්න මේ තරෙන්දු ආයෙ පාරක් ට්‍රයි කරනවා. ඉතින් මොකද මේකේ මේ ස්කී කරන එකේ මේල්ලිම ඔයාලට තියෙන්න ඕන දේ තමයි අපිට නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ. බ්‍රේක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනියටම ඔයාලට කියලා දෙන ස්කිල් එක. ඉතින් ඒ ස්කිල් එක තමයි මේ තරෙන්දු try කරන්නේ. ඉස්සරහා නිකන් ත්‍රිකෝණයක් වගේ තියෙන විදියට තියාගත්තනම නවත්තන්න පුළුවන්. ඉතින් තාමත් ඉතින් අපි ස්නෝමෑන් හදනවා. ඉතින් ඔක්කොම එකතු වෙලා දැන් පොඩ්ඩක් සීතල වියගෙන යනවා. මොකද අවුවත් පොඩ්ඩක් ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් කොහොම හරි අන්තිමේදී ස්නෝමෑන් අපි හදාගත්තා. අපි කැරට් එකක් කොහොමත් ගෙනාවා හොටෙල් එකේ ඉඳලා මේක හදන්නම කියලා. ඉතින් ඔහොම තමයි අපේ ස්නෝමෑන් ලස්සනට ආවේ. ඉතින් දවසේ ඉවර වෙනවත් එක්ක ලස්සනට ෆොටෝස් ටිකක් ගහලා පොඩි වෙනස්ම අත්දැකීමක් අපිට ගන්න පුළුවන් වුණා. දැන් ඉතින් කට්ටියට මහන්සි ස්කී කරලා වැටිලා ඔක්කොම වෙලා ඉතින් අපි අද දවසේ ස්නෝ ව්ලොග් එක ඉවර කරන්න තමයි යන්නේ. කරන්න කලින් අපි ඔයාලට පෙන්නන්නම් අපේ එකමඩේෂන් එකේ ඔයාලා යනවා නම් අපේ එකමඩේෂන් එකේ ටුවර් එකක්. මේ තියෙන අපි නැවතුණු එකමඩේෂන් එක ටෙරාමා ස්කී ලොජ් මවුන්ට් බුලර්. ඉතින් බංක් බෙඩ්ස් තමයි තියෙන්නේ. කාමරේ පිළිවෙල වැඩි ගණන් ගන්න එපා. ඉතින් වින්ඩෝ එකෙන් බැලුවට පස්සේ ලස්සනට හිම බලන්න පුළුවන්. ලොකු ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඒක හොස්ටල් එකක් වගේ මේක එකමඩේෂන් එක. ඔයාලට තියෙනවා කොමන් ඒරියා එකේ පූල් ටේබල් එකක්. ඔයාලට පූල් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන කොමන් ඒරියා එක. කොමන් ඒරියා එකේ ටේබල්ස් දාලා තියෙනවා. ඒත් එක්කම කිචන් එකක් තියෙනවා. ටේබල්ස් තියෙනවා. ඉතින් වටේටම ට්‍රාන්ස්පේරන්ට් වින්ඩෝස් තමයි තියෙන්නේ. ඉතින් වටේටම ලස්සනට කන්ද උඩේ නවිව් එකයි ස්නෝනුයි හොඳට ලස්සනට පේනවා. සාමාන්‍යයෙන් ස්නෝ ඇකොමඩේෂන් ටිකක් ඔයාලා දන්නවනේ එක්ස්පෙන්සිව්. ඉතින් අපිට හොස්ටල් එකක් වගේ මේ වගේ තැනකට තමයි යන්න පුළුවන් වුණේ. ඉතින් ප්‍රයිවට් රූම්ස් ගන්නවා නම් ටිකක් ගාණ වැඩි. ඉතින් මේ හොස්ටල් එකත් අපි දැන් මේ මාස 7-8කට විතර කලින් ඉතින් ස්නෝ ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් ඕස්ට්‍රේලියාවේ ඔයාලා මාස ගානකට කලින් ප්ලෑන් කරන්න ඕනේ. මොකද ස්නෝ තියෙන ප්ලේසස් ගාන අඩුයි. ඉතින් ඒ වගේම ඩිමාන්ඩ් එක වැඩි. ඉතින් මේ අපි කට්ටිය ඩිනර් එක රැස්ති කරන ගමන් ඉන්නේ. ඉතින් හැමදාම රැයට අපි අපේම කෑම ටික හදාගත්තා. මොකද යන්න කලින් අපි ග්‍රොසරි වලින් කෑම ටික ගෙනිච්චා. අවශ්‍ය බඩු ටික. ඉතින් මේ තරමද ෆ්‍රයිඩ් රයිස් එකක් දාන ගමන් තමයි ඉන්නේ. අපි හැමෝටම රැයට කන්න. ඉතින් හොඳ කිචන් එකක් තිබ්බා. ඉතින් අපිට ලේසියෙන් කෑම ටික හදාගන්න පුළුවන් වුණා. අර ලස්සනට පේනවා නේද ඇත මවුන්ටන්ස්. ඉතින් කඳු අලල්ලකින් වට වෙච්ච තැනක තමයි අපි ඉන්නේ. ඉතින් ආර්ටිෆිෂල් බිල්ඩින්ග්ස් අඩුයි. ඉතින් මේක යුරෝප් කට්ටියන් නම් සාමාන්‍ය අත්දැකීමක්. ඒත් අපිට මේක ලොකු අත්දැකීමක්. ඉතින් බ්ලොග් එකත් ඒත් එක්කම මට ඉවර කරන්න වෙනවා. ඉතින් මවුන්ට් බුලර් වලින් සමුගන්න ඇත්තටම දුකකින්. මොකද මේ වගේ ලස්සන තැනක ජීවත් වෙන්න තිබ්බනම් කියලා හිතනවා. ඉතින් ඔයාලත් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් මොනම හෝ ස්ටේට් එක ඉතින් ස්නෝ බලන්න පුළුවන් වෙන්නේ ගොඩක් මෙල්බර්න් වලට හරි සිඩ්නි වලට හරි ළඟ තැනක තමයි. ඉතින් ඒ වගේ තැන්වල විතරයි ස්නෝෆෝල් එකක් තියෙන්නේ. ස්නෝ මවුන්ටන් තියෙන්නේ. ස්කී ට්‍රැක් තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් එන්න මවුන්ට් බුලර් යනවා නම් මෙල්බර්න් වලට පැය 3ක් විතර ළඟ තියෙන්නේ.
ඉතින් ටෙරාමස්කි ලොජ් එක මම රෙකමන්ඩ් කරනවා. ඉතින් අපි කට්ටියට හොඳ ස්ටේ එකක් ලැබුණා. හොඳ සපෝටිව් ක්‍රූ එකක් හිටියා. ඒ වගේ ෆැසිලිටිස් හොඳයි, ක්ලීන්. ඉතින් ඔයාලත් එහෙම කරන්න. ඉතින් ට්‍රැවලින් බ්ලොග්ස් දිගටම බලන්න නම් මගේ channel එක subscribe කරන්න. like බටන් එක ඔබන්න. කැමති කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම්. ඉතින් see you guys.